අද හදන්න යන උක්කස් බීමකට අවශ්‍ය දේවල් තමයි මේ. තරමක උක්කසක්, දෙහි ගෙඩි එකක්, සීනි කෝප්පයක්, වතුර කෝප්පයක්. හොඳයි. ඉස්සෙල්ලම බීමක හදන්න ඕන වෙන උක්කහ මේ විදිහට කෑලි වලට කපා ගමු. උක්කස් කපන එක නම් ටිකක් කරදර වැඩක්. ගොඩක් කට්ටිය උක්කස් හපලා කන්නත් කම්මැලිනේ. මේ විදිහට බීම එකක් හදලා දුන්නොත් ඒගොල්ලොත් මේක බොයි. උක්කස් කියන්නේ බොහොම සෞඛ්‍ය සම්පන්න බීමක්. අපි මේ විදිහට වටේ පොත්තත් සහින්න ඕනේ. පොඩි කෑලි වලට කපාගෙන බ්ලෙන්ඩ් කරගන්න තමයි අපි යන්නේ. මේ ගාන කෑලි හොඳටම ඇති. මේ විදිහට කපාගත්ත කෑලි ටික වාචනයට දාමු. මේ කෑලි දෙක තියාගත්තේ මම බීමක සරසයි. උක්කස් බීමකට දෙහි කෑල්ලකුත් දාමු. මේ දෙක එකතු වුණාම එන රස හරිම රසයි. දෙහි ගෙඩිය මේ විදිහට හතරට කපලා වාජනයකට දාගන්න. කැමති නම් මිංචි කොලයකුත් දාගන්න. මම මිංචි රසට කැමති නිසා මිංචි කොලයකුත් දාගන්නවා. අවශ්‍ය ද්‍රව්‍ය ගොඩේ මම මිංචි කොළ දැම්මේ නැහැ. දැන් අපි මේ විදිහට මේක හොඳට තලා ගමු. දෙහි ගෙඩිය පැගිරෙන්නේ නැති වෙන්න රේණු තියෙන පැත්ත තමයි තලන්න ඕනේ. මේක මෙහෙම තලාගෙන අපි දැන් යන්නේ උක්කස් ටික බ්ලෙන්ඩ් කරගන්න. මේක ඔයගොල්ලන්ට ගෙදර තියෙන ඕනම බ්ලෙන්ඩර් එකකින් කරන්න පුළුවන්. හැබැයි මේකට වතුර ටිකකුත් එකතු කරන්න ඕනේ. මේක ටිකක් වෙලා බ්ලෙන්ඩ් කරන්න ඕනේ. උක්කස් ටික කයියනේ. එක විදිහට පැනලා නැහැ. ඒ හින්දා සමහර විට පැන් රස අඩු වෙනකොට නම් අපිට සීනි ටිකක් දාගන්න වෙනවා. මම අර කලින් අත්තාලාගත්ත දෙහියකට උක්කස් විශේෂයෙන් ටිකක් දාගත්තා. දැන් ආය පොඩ්ඩක් ඒක තලාගමු. දැන් අපි බ්ලෙන්ඩ් කරගත්ත උක්කස් ටික මේ විදිහට පෙරේරයකට රෙදි කෑල්ලක් දාලා අවශ්‍ය වාචනයට දාගමු. පෙරේර රෙදි කෑල්ලක් දාන්නේ උක්කස් වල චූටි කෑලි වගේ තියෙනවනේ. නැත්තම් බීම එක බොනකොට අපිට අමාරු වෙයි. උකුර හිර වෙනවා. මම මගේ උක්කස් එකේ පැන් රස අඩු හින්දා සීනි ටිකක් දාගත්තා. දැන් අපි කලින් තලාගත්ත දෙහි යුෂ එකයි මිංචි කොළ එකයි උක්කස් යුෂ ටිකයි පෙරාගත්ත උක්කස් බීමකට දාගන්න. දැන් සරසන්නයි යන්නේ. ඒක ඉතින් ඔයගොල්ලෝ කැමති විදියක්. බොහොම සරලයි. ඔයාලත් මේක බීලා බලන්න. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.